මට තේරෙනවා නිකන් මගේ ඇතුලේ තියෙන නිකන් හමුතු හිස් බවක්. නිකන් අර නිකන් අවුතුලියන් අපි කොච්චර සල්ලි හම්බ කරත් අපි කොච්චර නිකන් අර අපි ලෝකෙට පේන කොච්චර ස්ටේටස් මේන්ටේන් කරත් නිකන් අර හිස් බවක් තියෙනවා නිකන්. ඒක නිකන් කියා ගන්න බැරි නිකන්. ඒක තනිකමකුත් නෙමෙයි. ඔව්. හරිද? සතුටක් නෑ. සතුටකුත් නෑනේ මේක. අතල්ලෙකුත් තියෙනවා ඒක ඇතුලේ. හැබැයි අර නිකන් මොකක්ද මේ අපි කරන්නේ වගේ එකකටත් එක නිකන් එක නිකන් වචනින් විස්තර කරන්න බැරි නිකන් අපි ඇත්තටම සක්සස්ද? හරිද? ඒ කියන්නේ මම මේ මොහොතේ වෙද්දි දැන් මේ කතා කරන මොහොතේ වෙද්දි අපි සක්සස්ද? ඉස්සරහට ඔයගොල්ලෝට මේ සිතුම් කියනවත් පොඩ්ඩක් මේ මම හදනම් මාර හැම්මැලි අපිට තියෙන දේට ඒක දැන් අපි දැන් කතා කරනකොට I think අද No Name podcast number 12 right එතකොට topic එක තමයි දැන් මල්ලි කිව්වා වගේ අද කතා කරන්න යන්නේ ඇත්තටම is success a trap ඒ කියන්නේ අපි කිව්වොත් දියුණුව ඇවිල්ලා උගුලක්ද ඔව් සාර්ථකත්වය කියන්නේ ඇත්තටම අපිව උගුලක්ද අපිට නිකන් අපිට දීලා තියෙන බිල් එකද කියලා නැද්ද කියලා සාර්ථකත්වය කියන දේ අපි කතා කරොත් අපි හැමෝම සාර්ථකත්වය ඇත්තටම දකින්න විදි ක්‍රමටියක් තියෙනවා ඔව් නෑ ඕකේ ඔක්කොටම කලින් දැන් අයියගෙන් මම ප්‍රශ්නයක් අහන්න නිකන් සාර්ථකත්වය කියන්නේ නිකන් මොකක්ද කියන්නේ නිකන් දැන් මම මට නිකන් පොඩි කාලේ දැන් අපිට මවලා තියෙන අපිට දිනවනේ මේ එක චිත්‍ර මවලා සාර්ථක මිනිස්සෙක්ගේ පිටිපස්සේ අනිවාර්යයෙන්ම මේ බිරිඳක් ඉන්නවා හරිද ඒකයි ඊට පස්සේ වාහනයක් තියෙනවා ගෙයක් තියෙනවා ඒ කියන්නේ ඔය එක එක මේ කියන්නේ අපිට තියෙනවනේ බාහිරක සාධික ටික හරිද එතකොට දැන් සමහරක් වෙලාවට ඔය දැන් සාර්ථක මිනිස්සු අපි දැකලා තියෙන සාර්ථක මිනිස්සු අපි ඇත්තටම පර්සනලි හම්බෙලා අපි පර්සනලි ටිකක් chat කරන් යද්දී ඇත්තටම මේ මිනිස්සුන්ගේ ජීවිතය ඇතුලේ එන ආතල්ලයක් ගන්නවා ඔව් හරිද ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඒගොල්ලෝ නිකන් සොසයිටි එකට එකක් පෙන්නනවා යාගේ පර්සනල් ලයිෆ් එකේ තව ආතල්ලයක් කියා ගන්න. ඒ කියන්නේ ඇත්තටම සමහරක් වෙලාවට අපි අර දැන් අපි ආශ්‍රය කරලා තියෙන මිනිස්සුත් එක්ක අර මේගොල්ලෝ මේ වගේ මිනිස්සුද මේ කොහොමද මේ ජීවත් වෙන්නේ කියලා කියන දේ සමහරවිට ඔලුවට ගන්න. මෙහෙමයි. සාර්ථකත්වය කියන එක ඇත්තටම අපිට පොඩි කාලේ ඉඳලම එක එක විදිහට ඔලුවට දාන්න. ඔයාලට පුළුවන් ඔයාලට සාර්ථක වෙන්න පුළුවන් ඔය කරියර් එක පැත්තේ. ඔයාලට සාර්ථක වෙන්න පුළුවන් සල්ලි හම්බ කරලා බිස්නස් කරලා එහෙම මොනවා හරි. නැත්තම් ඔයාලට ජීවිතයෙන් සාර්ථක වෙනවා කියන දේ පැත්ත වෙනම විදිහට. කියන්නේ සමහරවිට සක්සස් කියන එකේ කරියර් එක සල්ලි ඔක්කොම ජීවිතේ කම්පොනන්ට් එකක් තමයි. හැබැයි අපි සමහර වෙලාවට සාර්ථකත්වයේ පිටිපස්සේ දුවන්න ගිහිල්ලා අපිට ජීවිතේ මාර වැලියබල් දේවල් නැති වෙන්න පුළුවන්. ඔව්. මොකද අපි කතා කරන්නේ ඉස්සෙල්ලත් කොහොමද ජීවිතේ බැලන්ස් කරගෙන ඉන්න ඕනේ කියන එක මල්ලි. ඔව්. හරිද? ඒතකොට සාර්ථකත්වයේ කියන දේ සමහර වෙලාවට අපි කොච්චර අචීව් කරත් වා කිව්වා වගේ අපි සක්සස් වුණාට පස්සේ අපිට ජීවිතේ සතුටක් නැති වෙන්න පුළුවන්. ඔව්. හරිද? ඒතකොට ජීවිතේ සතුට කියන දේ ලබා ගන්න එක එකක්. සාර්ථකත්වය කියන දේ තව දෙයක්. ඔව්. සාර්ථකත්වයෙන් සතුට ලබන්න පුළුවන්. හැබැයි සාර්ථකත්වය නිසා වාගේ ජීවිතය ඔයා ජය ගත්තා කියන්න පුළුවන්ද කියන එක මට ඇත්තටම ඩවුට් එකක්. ඔව්. තමන් සක්සස් වුණා කියන දේදී මොකද සමහරවිට ඔයා සක්සස් වෙලා ඔයාට ජීවිතේ ඔයා හිතපු ආදරේ ඔයාට ජීවිතේ ලැබිලා නැත්තම් ඔව්. ඉතින් ඒක ඇත්තටම කොච්චර සල්ලි තිබ්බත් කොච්චර දේවල් කරත් ඒක එතනින් එහාට තේරුමක් නැහැ. ඔව්. තේරෙනවද? ඉතින් ඕකේ සක්සස් කියන පැත්ත ගත්තොත් දැන් අපි හිතනවානේ මේ දැන් මට ඇත්තටම තියෙන ප්‍රශ්නය තමයි අපි මේ සක්සස් පිටිපස්සෙන් දුවනද? ඒතකොට ඒක පිටිපස්සෙන් යන අපිට හිතෙන්නේ නැද්ද සමහරවිට මේ දේම තමයි අපිව හෝල් බෑක් කරන්නේ. අපි සක්සස් කියන්නේ හැම මේකත් කරනවා අරකට කරන්න ඕනේ මේ අනිත් මේ ඉගෙන ගන්නත් ඕනේ සල්ලි හම්බ කරන්නත් ඕනේ ගෙදරට කරන්නත් ඕනේ මේ බඳින දේ බලන්නත් ඕනේ ගෙවල් ගන්නත් ඕනේ වාහන ගන්නත් ඕනේ. හැබැයි ඒ ඔක්කොමත් එක්කම මේ සාර්ථකත්වය කියන එක පිටිපස්සේ අපි රැඳිලා ඉන්න අපි ඊළඟට යන්න ස්ටෙප්ස් ටික සමහරවිට අපිට මිස් වෙන්න පුළුවන්. හරිද? තමන් ජීවිතේ ආදරය කරන මනුස්සය තමයි නැති වෙන්න පුළුවන්. ඔව්. හරිද? ඉතින් ඒ වුණාට එතකොට තමයි අපි තේරුම් ගන්න ඕනේ ජීවිතේදී සාර්ථකත්වයම කියන දේ මත පිටිපස්සේ දිවුවොත් මට මේ හිතෙන විදිහට මම ඇත්තටම කියන්නේ ඕගොල්ලෝගේ ඔපිනියන්ස් වෙනස් වෙන්න පුළුවන්. මට හිතෙන දේ මම එක්ස්පීරියන්ස් කරලා මොනවද වෙන්න පුළුවන්. ඉතින් සාර්ථකත්වය කියන දේදී සාර්ථකත්වයේ පිටිපස්සේ හඹා යන්න ඕනේ. හැබැයි තමන්ගේ ජීවිතයේ තියෙන අවශ්‍ය දේවල් ඔව් වැලියබල් දේවල් කියන්නේ වැලියුවක් දෙන්න බැරි දේවල් අන්න ඒ දේවල් අපි අමතක කරන එක නවත්තන්න ඕනේ.
දැන් මෙහෙමනේ දැන් ඔන්න US වල තියෙනවා the American dream. Lamborghinis අරගෙන Mansons අරගෙන මේ Bitcoins වල ඒවත් ඔක්කොම purchase කරලා passive incomes හදාගෙන මාර life එකක් ගන්න. හැබැයි අපි දකින්න නැති පැත්තක් තියෙන්නත් පුළුවන් American dream එකේ. අපේ දැන් අපේ ගොඩක් ඔය agencies ලගෙත් තියෙන ඔය dream එකනේ. දැන් convert වෙලා තියෙන the American dream පැත්තට තමයි ලංකාවේ. ඉතින් තව එකක් තියෙනවා hustlers culture. කියලා පැත්තක්. එතකොට හස්ලර්ස් කල්චර් කියලා කිව්වහම සාමාන්‍යයෙන් හැම වෙලේම හස්ලින්. ට්‍රේඩ්ස් කරනවා, ඊට පස්සේ ස්ටොක් මාකට් ගිහලා මේ ඉන්වෙස්ට් කරනවා. තව මොන හරි ලංකාවේ තියෙන C2 කල්චර් එකේ ඒකිනුත් ඉන්වෙස්ට් කරනවා, පඩියක්ුත් ගන්නවා. හරි ඉතින් ඔය ඔක්කොම අතරතුර ඔන්න හස්ලර්ස් කල්චර් හස්ලින්. ටී-ෂර්ට්ස් ගන්නවා, තව කායෙන් හරි මේ ඩ්‍රොප් shipping ඉස්සර සෑහෙන ඔය හස්ලර්ස් මේ කරන විදිහට කරා. ඉතින් ඔය හැමදේම අතම සල්ලි පිටිපස්සේ කියන දේ දෙවීමත් මොකද ඇත්තම අන්තිම අවුට්කම් එක කියලා සල්ලි අතරේ නේගනේ. ඔව්. හැබැයි ඒකටත් වැඩි ඔය සක්සස් කියන දේ අපි දකින්න නැති දෙයක් තමයි අපි සක්සස් පැත්තෙන් කම්පොනන්ට්ස් අපේ දින අපේ ලෙගසි එකක් අපි බිල්ඩ් අප් කරන්න try කරනවා. අපි අපේ රෙකග්නිෂන් හදා ගන්න try කරනවා. ඒතකොට අපි ඒකත් එක්කම අපිට තියෙන රෙස්පෙක්ට් එක අපි හදා ගන්න try කරනවා. ඉතින් එතකොට ඕකේ මේ පිටිපස්සෙන් වෙන දේ තමයි අපි අයි සක්සස් පිටිපස්සේ දුවන්නේ මොකක්ද හේතුව මම අපිට තේරෙන විදිහට එකක් security. ඔව්. කියන්නේ අපිට හිතන්න දෙයක් නෑ අපිට නිදහසේ කිසි ප්‍රශ්නයක් නැතුව මම සක්සස් වුණොත් මට ජීවත් වෙන්න කිසි ප්‍රශ්නයක් ඇත්තටම නෑ. අර ඇඳුමේ ටැග් එකේ ගාන බලන්න නැතුව ගිහිල්ලා ගත්තා. අර ඒ වගේ දෙයක් නේද? අනිත් දේ තමයි වැලිඩේෂන්. දැන් සමහර මිනිස්සෙක් අපි කියමුකෝ මෙහෙම ඩිග්‍රියක්වත් නැති මිනිස්සෙක් ගිහිල්ලා මොකක් හරි තැනක වැලිඩ් පොයින්ට් එකක් දෙන්න හැදුවොත් කියන්න හැදුවොත් ඒක පිළිගැනීමේ ප්‍රවණතාවය හරි අඩුයිනේ. අඩුයි. නේද? එතකොට හැබැයි ඉගෙන ගත්ත මිනිස්සෙක් ඕක කිව්වොත් එතකොට ඒකේ පිළිගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි සමහරලාට අර ඉගෙන ගත්තේ නැති මිනිස්සුන්ට ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකෙන් තියෙන්න පුළුවන් අර ඉගෙන ගත්ත මිනිස්සුන්ට වැඩි එක්ස්පීරියන්ස් එකක්. ඔව්. එතකොට ඒක ප්‍රැක්ටිකල් පැත්ත දන්න මිනිස්සෙක් ඉග්නෝර් කරලා සමහරවිට ඉගෙන ගත්ත මිනිස්සෙක්ද ඉතින් ඒක නිසා අර ඉගෙන ගත්තා වගේ මේක අපි ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා බලන්නත් ඕනේ මේ දේ ඇත්තටම වෙනවද නැද්ද කියන දේ. හරිද? ඉතින් ඔය මේ ඕක උගුලක්ද කියන දේ ඇත්තටම අපිට හිර වෙන්නේ මොකොත් නිසා නෙමෙයි ඇත්තටම මේ මගේ මට හිතෙන පැත්තෙන් තමයි සාමාන්‍යයෙන් අපි කවදාවත් ජීවිතේ අපිට ඇති කියන මිනිස්සු නෙමෙයි. හිතෙන්නේ නැද්ද? ඕක දැන් ඕක තව පැත්තක් ගත්තොත් එහෙම නිකන් මේ දැන් අපි දෙන්න බෞද්ධනේ. ඔව්. දැන් බෞද්ධ එකේ අපේ අන්තිම එන්ඩ් ගෝල් එක තමයි නිවනනේ. ඔව්. හරිද? ඔව්. දැන් ඔය නිවන කියන එකත් ඇවිල්ලා සාර්ථකත්වය වගේම පොඩි බිල්ලක්. හරිද? මොකද අපි නිවන් ගිය මිනිස්සෙක් දැකලා නැහැ නේද? දන්නේ නැහැ මොකද දැකලත් නැහැ. ඒ කියන්නේ මැරිච්ච මිනිස්සෙක්ගෙන් ආයෙ අහන්නත් බෑ. ඒ කියන්නේ අපි අපේ පුස්කොළ පොත්වල තියෙනවා මහවංශේ තියෙනවා අර මේවයි තියෙනවා නිවන් ගියපු කතා තියෙනවා ඒක තිබ්බට අපි ඇස් දෙකට දැකලා නැහැ නිවන් ගිය මිනිස්සෙක් මොන වගේද කියලා. ඉතින් අර ඒකත් එක්ක මට තේරෙනවා දැන් නිකන් අර ඒ කියන්නේ ඇත්තටම දැන් ඕක දැන් අපි බෞද්ධ මේ කතාවෙන් ගත්තොත් එimhe සාමාන්‍ය දෙයක් අර නිවන කියන්නේ සෘෂ්ඨාව අතරනවා කියන එක. කියන්නේ තමන් තණ්හාව අතර ඒ කියන්නේ සියලුම දේ වචනේ අපි ගත්තොත් අපි නිවුණ කියන්නේ මොකද්ද? නිවුණ. නිවන්. හරිද? ඕෆ් වුණා. ඕෆ් වුණා. හරිද? දැන් කොහොමද කියන්නේ මේ අගෞරව කරනවා නෙමෙයි මේක මොකද බුද්ධ දර්ශනයක් විදිහට අපි දකිනකොට අපේ ලයිෆ් එක උතනින් එහාට අපි මොකද්ද වෙන්නේ කියන දේ අතහැරලා දාලා ජීවත් වෙනවා කියන දේ. ඔව් ඉස්සරහට මොකක්ද මේ ආත්මෙන් පස්සේ අපි ඊළඟ ආත්මේ කවුරු වෙයිද නැද්ද? ඉතින් එහාට මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා තමන්ගේ ඇහැට කනට ඇසෙන්නේ නැති දේවල්. ඇහැට නොපෙනෙන දේවල්. හරිද? ඒ දේවල් විශ්වාස කරන්න එපා කියලා. හරිද? ඇහැට කනට ඇහෙන දේ විතරක් තමන් දැකලා කතා බහ කරලා ඒකෙන් කන්ෆර්මේෂන් ගත්තට පස්සේ විශ්වාස කරන්න කියන දේ කියලා තියෙනවා. හරිද? එතකොට අපි ඔය හැම වෙලාවෙම මේ නිවන් යන්න බලාගෙන ඉතින් ඕක හරි හොඳයි. වැරද්දක් නෙමෙයි කියන්නේ. හැබැයි ඒකේ තේරුම අපි හැම වෙලාවෙම අපි මිස් කරගෙන තියෙනවා. ඔව් ඒ කියන්නේ නිවන කියන වචනේ තියෙනවා. ඔව්. ඒකට දැන් ඒකට අතර මිනිස්සු පින් කරනනේ මේ ආත්මෙ ගියා ලබන ආත්මෙට හොඳ ජීවිතයක් හම්බෙන්න කියලා. ඔව් ඒක නයි. පොඩි තණ්හාවක් තමයි තියෙන්නේ. ඔව්. නරකකට නෙමෙයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ ආත්මෙත් හම්බුණා වගේ මට ලබන ආත්මෙත් මේ වගේම ඉන්න ඕනි කියලා. ඔව්. දැන් මේ ආත්මෙ මම ගොඩක් පින් කළා ලබන ආත්මෙ මට මීටදී හොඳ ජීවිතයක්. ඔව්. තෘෂ්ණාව. ඉතින් ලබන ආත්මෙ කියන දේ හිතන්න එපා කියන දේ තමයි කියන්නේ. අපි දන්නේ නැහැ අපි මොන විදිහට ජීවත් වෙද. ඒ ජීවත් වෙන
කාලෙදී ඒ ඉපදුනහම තමන් මැදුම් පිළිවෙත පාවිච්චි කරලා ඒ විදිහට ජීවත් වෙන්න කියන එක තමයි සාමාන්‍යයෙන් අපි දකින විදිහට වෙන්නේ. ඉතින් මේ ඕකේ ගොඩක්ම කියන්න ඕන දේ තමයි අනිත් එක ඇවිල්ලා මේ සක්සස් කියන දේ ඇවිල්ලා අපිට ඕන දේ. හැබැයි සතුට ඇවිල්ලා අපිට ලැබෙන දේ. ඕක තමයි පටල ගන්න දේ. පටල ගන්න. හරිද? අපි සතුට කියලා පිටිපස්සෙන් දිව්වොත් සමහරවිට අපි හිතනවා අපිට සක්සස් නැති වෙයි කියලා. හැබැයි සක්සස් වලින් අපිට සතුට එනවා තමයි. හරි ටෙම්පරරි. ඔව්. ඒ හැබැයි ඒ ඔයා හිතන්නකෝ ඔයා මැරේජ් ලයිෆ් එකට යනවා. හොඳ රිලේෂන්ෂිප් එකක ඉන්නවා. ඔයා දන්නවා නම් ඔයාට ඔයාගේ ගෑන් ළමයා බහැලා බොක්කෙම්ම ආදරේ කියලා. ඔයාට මාර සපෝට් එකක් දෙනවා කියලා. ඔයත් එක්ක හැම වෙලාවෙම මොන දේ නැතත් ඉන්නවා කියලා. ඔයා මේ පැත්තෙන් ඔයාගේ ලයිෆ් එකේ සක්සස්. හැබැයි ඔයා පුරුදු වෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ ආදරයට ඔයා ඒක ඩිලිවර් කරන්න. ඔව්. ඒ රෙස්පෙක්ට් එක දෙන්න. ඒ රෙස්පෙක්ට් එක අනිත් පැත්තට දෙන්න. හරිද? මොකද ඒක ජීවිතේ සමහර මිනිස්සු කොච්චර වුණත් ඕන තරම් ඉන්න ජීවිතේ මිනිස්සු කොච්චර සක්සස් වුණත් එහෙම ආදරයක් ලැබෙන්නේ නැති. ඔව්. ඒකට එම්ටිනස් කියලා අපිට ඔය ඕන තරම් සෝෂල් මීඩියා වල ඉන්නේ ඔය ඕන තරම් අපි දකින්නවනේ. අපි අනිත් එක අපි දකින්න ඕන තරම් බිලියනර්ස්ලා මිලියනර්ස්ලා ඉන්නවා. හිනාවක් දකින්නවද මුනේ? ඔව්. සතුටක් අපි දකින්නවද? අපි මයිකල් ජැක්සන් මේ ජැක්සන් වගේ ගත්තොත් එහෙම මොනවද නැත්තේ යන. ඔව්. හැමදේම තියෙනවා. ඒ ඉතින් අපි දැක්ක තව ආටිස්ට් කෙනෙක් සුයිසයිඩ්. ඔව්. ඉන්දියන් ආටිස්ට් කෙනෙක් සුයිසයිඩ්. මේ ආටිස්ට්ලා. ඔව්. සල්ලි හොයන කට. සතුට නැහැ. ඉතින් අපි සක්සස් සක්සස් කිය හැම වෙලාවෙම පිටිපස්සෙන් දුවන. හැබැයි ඔය සක්සස් කියන එක අපි පිටිපස්සෙන් දුවන ගම තමන් කවුද කියන දේ අමතක නොකළොත් කියන්නේ තමන්ට නැති වෙලාවේ තමන් ළඟ කවුද හිටියේ? ඔව්. තමන් එක්ක තමන් කොහොමද ඒතකොට ඒගොල්ලන්ටත් සපෝට් කරගෙන ඒගොල්ලොත් එක්කම මේ සක්සස් රන් එක යන්න කියලා තේරුම් ගත්තොත් අන්න ඔය සක්සස් කියන ඔයා කියන්නේ ඔයා සැටිස්ෆයි වෙන තැනට ආවොත්. ඔව්. ඕකේ දැන් අර සතුට දැන් අපි සතුටයි තෘප්තියයි කියන දෙකක්නේ. ඔව්. හරිද? කියන්නේ සතුට කියන එක తాවකාලික දෙයක්. දැන් අපි හිතමු අපි අද පාටි එකට යනවා. අපි පාටි එකේ පැය 6ද 7ද තියෙන එක එන්ජොයි කරා. එතනින් පස්සේ අපි ඉවරයිනේ. හරිද? සමහරක් අය ඔතනින් පස්සෙත් කියන්නේ සතුට වෙනවා. ඒතර ඒක එක දිගට ඒකින් දවස් ගණන් තියාගෙන යන්න බෑනේ. හැබැයි තෘප්තිය කියන එක නිකන් වෙන ඒ කියන්නේ ඒක වෙන එකක්නේ. තෘප්තිමත් භාවය තියනවා කියන දේ. ඉතින් ඒක ඇත්ත. ඒ මොකද මේ සතුට කියන වගේ ඇත්තටම ටෙම්පරරි තෘප්තිමත් භාවය කියලා කියන ඔය සැටිස්ෆයි කියන කතන්දරේ තමයි. මොකද දැන් හැබැයි ඒක මම කිව්වේ ඔය අපිට අපි ඔය උගුලට අහු වෙන්නේ සක්සස් එකේදී අපි ඇවිල්ලා ඇති කියන හැඟෙන මිනිස්සු නෙමෙයි. ඔව්. අපිට කොච්චර හම්බුණත් අපි මදි කියන මිනිස්සු. ඒක අපි කලින් පොඩ්කාස්ට් එකෙන් මම කිව්වා. නේ. ඕකේ තව නිකන් උදාහරණයක් තියෙනවා. දැන් අපි දැන් ඔය මේ ස්ටොක් මාකට් ඒක කරද්දි. ඔව්. දැන් සමහරක් අපි දැකලා තියෙනවා සමහරක් අය අපිට වැඩි ගොඩක් යටින් ප්‍රයිස් බයි කරලා තියෙනවා. ඉතින් සමහරක් අය ඉන්න උඹලා නම් ඉතින් යටින්නේ බයි කරේ. ඔව්. අනිත් එක දැන් මගේ යාළුවත් මට කතා කරලා මේ අදුද්දේ කාලේදීත් කිව්වේ මේක අපි හෝල් කරගෙන හිටියා කියලා හැම වෙලාවෙම සල්ලි එක නෙමෙයි ප්‍රමාණයක් හම්බුණා නම් ඒකයි අරගෙන තව තැනකට දාලා ඊට පස්සේ අර ගත්ත ලැබිච්ච දෙයින් සතුට වෙන්න ඕන. ඔව්. තමන්ට ලැබිලා නැති නැසි ඒකම අවුඩ යනවා පල්ල යනවා අයියෝ තිබ්බට කලින්. ඔක සමහරක් අයක මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් මම ස්ටොක් මාකට් එකේම ගත්තොත් එහෙම නිකන් අද අරගෙන වෙලා තව මාස 6කින් පස්සේ රුපියල් 100 නම් වැඩි වෙලා තින්නේ. ඔව්. ඒක රෙස්පෙක්ට් කරන්නේ නැහැ. හරි. ඔව් හිතන්නේ නැහනේ. රුපියල් 100 නේ හම්බෙලා තියෙන්නේ මොකද්ද මේක? හරිද? ඉතින් එහෙම නිකන් අර ඒ කියන්නේ සාමාන්‍ය සල්ලි වලට ඒ කියන්නේ මම මේ නිකන් සල්ලි ගැන කතා කරන්නේ රෙස්පෙක්ට් එකක් නැති දෙන කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒක ඇද නෑ. මොකද අපි මේ අර හැම වෙලාවෙම අපි කියන්නේ අපි හරි පු탁ජන මිනිස්සු කියලා. ඉතින් ඒ ඇවිල්ලා ඔය අපි මේ අපේ ආසාවල් වැඩි. ඒකට ඒක නිසා තමයි ඔය අපි හැම වෙලාවෙම ඒකයි සමහරවිට තමන් හොඳ වැඩි වුණාමත් අනුන් ගැන හිතලත් සමහරවිට ඔයා ගන්න ඩිසිෂන්ස් වල වඩ වර්ධින්න පුළුවන්. දැන් අපි හිතන්නේ නැතිලු හොඳකට කියලා හිතන්න පුළුවන් මේ ගත ඩිසිෂන් එක. හැබැයි ඒ වෙලාවේදී එතන වැරදීමක් වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි මේ සක්සස් කියන දේ කතා කරනවා නම් අපි හැම වෙලාවෙම මම ආපහු මේ කියන්නේ මොකුත් නිසා නෙමෙයි. අපි හැම වෙලාවෙම මේ ඔය අපිට මදි කියන දේ උඩින් නැත්තම් අපිට හැම වෙලාවෙම මහන්සිලා කාලයක් ගියාම එපා වෙන තැනක් එනවා. මේ සක්සස් පිළිස් දුවලා අයියෝ මම මෙච්චර මහන්සි වෙනවා දැන් ඇයි මට තාම මම සක්සස් නෑනේ.
මගේ යාළුවෝ මෙහෙමයි මගේ අනිත් අය මෙහෙමයි න්යායදයෝ මෙහෙමයි ඔක්කොම ඒගොල්ලෝ මට වැඩි මහන්සි වෙන්නේ නැහැ හැබැයි ඒගොල්ලෝ ජීවිතය අද ගොඩ දාන්නේ ඒ මට විතර. ඒතර අන්න එතනට නිකන් හරි වැටුනොත් හරිද? එතනට වැටුනොත් ඔයාට ඊළඟ ස්ටෙප් එක තියෙන ආයි තව කාලයක් යනවා. ඒක අපි හිතන්නේ නැති වැද්දක්. අපි දන්නේම නැතුව අපිට අවුරුදු ගානක් තිස්සේ එකම විදියට මහන්සි වුණොත් අපි හොයාගත්තේ නැත්නම් අපේ බ්‍රේක් පොයින්ට් එක කොතනින්ද අපි සක්සස් වෙන්න හැදෙන්න ඕනේ කියන හැරුම් ලක්ෂ අපි හොයාගත්තේ නැත්නම් අපි එක තැනකදී අපිට ඇති වෙනවා. ඔව්. එතනේ තමයි අපි ස්ටෙප් බෑක් කරලා ඊට පස්සේ ආයි දන්නේ අයි මම මෙච්චර මහන්සි වෙන්නේ ඔය දුකටපත් වෙනවා කියන්නේ මිනිස්සු සුවසයිඩ් කරගන්න හදන්නේ එපා වෙන්නේ මම මට ඇයි මටම මෙහෙම වෙන්නේ ડિප්‍රෙෂන් වෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ. ඉතින් ඕකේ මේ අපි මේ මුලදිම කිව්ව කැලලක් තමයි අපි හැම වෙලාවෙම මේ විශ්වාස කරනවා සක්සස් වුණොත් අපි සේෆ්. ඔව්. නේ සක්සස් වෙච්ච මිනිස්සු තමයි වැඩිපුරම සුවසයිඩ් කරන්නේ. ඔව්. වැඩිපුරම ලෝකේ සල්ලි තියෙන මිනිස්සු තමයි ප්‍රශ්න වැඩිම. ඔව් මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. බයි ටැක්සස් ඉවෙට් කරන්න බලන්න. ඔව්. හරිද? එතකොට අනිත් එක තමයි ඔය සක්සස් කතන්දරයේදී මට තියෙන මේන්ම දේ කියන්නට මොකද තමයි තමන්ව අමතක කරගන්න එපා. ඕකේ ගොඩක් වෙලාවට තියෙන දැන් ඔය සාර්ථකත්වයේ පස්සේ දුවන එක ඇවිල්ලා මට පේන විදිහට නිකන් ඒක නිකන් බාහිර සාධකයන්නේ. හරිද? ඔව්. හරිද? ඒ කියන්නේ දැන් වාහනයක් තියෙන්න ඕනේ, ගෙවල් ගන්න ඕනේ, ළමයි හදන්න ඕනේ, හොඳ වයිෆ් කෙනෙක් ඉන්න ඕනේ. ඒ ඔක්කොම අපේ පිටට පේන කෑලි. ඔව්. හරිද? ඒ කියන්නේ දැන් අපිත් එක්ක පැය 24ම කවුරුත් ජීවත් වෙන්නේ නැහැ නේ. අපි මම ආතේ ජීවත් වෙන්නේ මමනේ. මට හෙට උදේ නැගටින්න එම ටයිම් එකක් නැත්තම් හරි ඉගෙන ඒමයි කියල මේ මෝඩෙක් වගේ ගවල්ලලා ඉන්න කියනකට මේ බයි අර ඒකට කියන නිකන් අර නිදහසක් එක්ක ඉගෙන දැන් අපි ඉගෙන සමරක් කලාට දැන් හිතන්න පුළුවන් දම්මික පෙරේර වගේ කෙනෙක් උදේ අටේ නම් පහ වෙනකම් වැඩ කරනවා නම් ඇයි අපි අටේ නම් පහ වෙනකම් වැඩ කරන්නේ නැතුව බීටත් වැඩි පැය ගාණක් වැඩ කරන්න ඕන හරිද ඉගෙන අර කොයිලා හැම වෙලේම අපේ අනිත් මිනිස්සුන්ට අපේ ඔපිනියන් එක දාලා අපි යාවෙන්න යනවා. හරිද? එතකොට ඔතන ගොඩක් වෙලාවට මට හිතෙන්නේ මේ ওই සාර්ථකත්වය කියන එකේ උගුල එනවා. මොකද මේ ඒක අර අපි බලන විදිය වෙනස් නේ කියන්නේ. මම සාර්ථක මිනිහෙක් වෙන්නේ කොතනද? මගේ සාර්ථකත්වය කියන කෑල්ල තියෙන්නේ කොහෙද කියලා මම මුලින්ම හොයන්නේ. මම බලන්නේ බාහිර සාධකත් එක්ක. හරි මට වාහනයක් තියෙන්න ඕනේ, මට මේක තියෙන්න ඕනේ, මට සල්ලි පොත් පිරෙන්න සල්ලි තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර අපි අර කියන සමාජයෙන් එන අපිට අර කියන අර උගුල තමයි යෝග. හරි ඔය දැන් මේ ඒකට කියන්නේ දැන් අර අපි එන සමාජ ක්‍රමයක් එක්ක අපේ දින ධනේශ්වරවාදී ක්‍රමයක් එක්ක ඒ සාර්ථකත්වය කියන්නේ මෙන්න මේ බාහිර සාධක ටිකක් තමයි කියලා අපි හැම වෙලෙම හිතන් ඉන්න. හරිද? ඔව්. දැන් බාහිර සාධක තියෙන මිනිස්සු ඕන තරම් මැරලා දිනවනේ මේ මට මේ කවුරුත් නැහැ ජීවත් වෙන්න නැහැ මට මාර ඔලු ස්ට්‍රෙස් අරකයි මේකයි කියලා ඕන තරම් ඔය දැන් අපි සුයිසයිඩ් කරගන්න කතා ඕන තරම් අහලා තියෙනවා. එතකොට ආයි ප්‍රශ්නයක් කියනවනේ දැන් ඒ මිනිස්සුන්ට එච්චර සල්ලි තිබිලා එච්චර දේවල්ද ඒ කියන්නේ යාන වාහනද ජීවිතේ තියෙන්න ඕන හැම දෙයක්ම තිබිලා ඇයි සුයිසයිඩ් කරගත්තේ? ඔව් අන්න ඒක දැන් අනිත් ප්‍රශ්න. දැන් ඔය සුවසයිඩ් කරගන්න එක හේතුවක් තමයි ඇති කියන තැනදී ඇති නොවෙච්ච දේ. ඔව් ඒකයි ඔය මහන්සි බර්න් අවුට් වෙන තැන. අපි මහන්සි වෙලා ඇයි මට සාර්ථකත්වය ලැබුණ නැති වෙන කියන එක. හැබැයි ඒ මට හිතන විදිහට මුකුත් නිසා නෙමෙයි අපි මොන පැත්තටද අපි කැමති දේ කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි බර්න් අවුට් නොවෙන්න. ඔයා උදේ නැගිටලා ඔයා ජොබ් එකට යන්න ආස නැත්තම් අවුරුදු 10ක් ඔයා ඒ ජොබ් එකේ වැඩ කරත් සාර්ථකත්වයට ලැබෙන්න විදිහක් නැහැ නේ ජොබ් එකේ. ඔව්. ඔයා උදේ නැගිටින්නේ අයියෝ මට අද වැඩට යන්න ඕනේ කියලා. ඔව්. හරි. ඔයා නැගිටිනවා නම් උදේ මම අද වැඩට යනවා මම දන්නවා මේකේ ජොබ් එකෙන් හරි මම ෆොටෝග්‍රැෆි කරලා මම මේ දේ කරොත් මගේ ජීවිතේ මම කොහොම හරි පොඩ දානවා. මම මේක තමයි මගේ මේන් ටාගට් එක. ඒතර ආඩ මොටිව් එකක් තියෙනවා ඉස්සරහට යන්න. අර විදිහට නැගිට්ටාම අවුරුදු 2ක් කම්පැනි එකේ වැඩ කරා. අවුරුදු 2ක් ඔයා පටන් ගත්තේ බිස්නස් එක මොකක් හරි කරයි. නේද? හැබැයි මේ දේ දැන් අපි දැන් පොඩ්කාස්ට් එක ගන්න පටන් ගත්තේ කිව්වද කරන්න ඉතින් ඒතර කොහොම හරි මොන හරි ගල කී බෑ පොඩ්කාස්ට් එකයි අද ටොපික් එක මේක කතා කරමු මෙන්න මෙහෙම කෝඩිනේට් කරමු. ටක් ගාලා කරා එඩිට් කරා අපි පටන් ස්ටාර්ට් වැඩේ කරා. ඉතින් ඒක අර කැමැත්තෙන් නේ කරන්නේ. දැන් අපි මේ ජොබ් එක අපි කරන ජොබ් එකට එන්නෙත් අපි කැමැත්තෙන් නේ. ඔව්. හරි. ඒ මුකුත් නිසා නෙමෙයි අපි දන්නවා මෙතන තියෙන කොච්චර අපිට
එතන මේ කම්පැනි එකේ අපි මේ කැපබිලිටි දකින්න පොසිබිලිටි දකින්න අපිට හොඳ මෙන්ටෝස්ලා ඉන්නවා ඇත්තටම මේකෙදි ලයිෆ් එක හදාගන්න අපිට හොඳ ඇඩ්වයිසින් තියෙනවා ඇඩ්වයිස් කරනවා ගයිඩ් කරනවා අපේ ලයිෆ් ස්ට්‍රැටජිස් හම්බෙනවා ඉතින් අපිට මගේ ලයිෆ් එකෙත් ගොඩක් චේන්ජස් වුණේ මෙතනදී ඒකට ඒකයි මම ලයිෆ් එකේ ගොඩක් ඩිසිෂන්ස් අරගෙන රෙස්පොන්සිබිලිටිස් පැත්තට හැදෙන්න ඕනේ කියන මිනිස්සෙක් හැදුනෙත් මේ කම්පැනි එකත් එක්කම වගේම තව දෙයක් කියනකොට තමයි මගේ ගර්ල් නිසා හරිද මම දැන් ඩේට් මගේ දැන් ගර්ල් නිසා තමයි මම ගොඩක් ඩිසිෂන්ස් උත් මගේ ලයිෆ් එකේ රෙස්පොන්සිබිලිටිස් පැත්තට මම කොහොමද කියන දේ හැරුණේ හරිද ඉතින් අපි ජීවිතේ සමහර තැන්වලදී ඩිසිෂන්ස් ගන්නකොට මල්ලි ජීවිතේ අපි කොච්චර වුණත් අපි සමහරවිට අපි හිතන අපි මේ ගන්න ඩිසිෂන් එක වැරදි වෙයිද නැති වෙයිද මොකද හිටපු තැන ඉඳලා අද තැන දකිද්දී අපි අඩුම තරමේ පඩි දෙකක් හරි නැගලා නම් ඔයා හිටපු තැනට වැඩිය අන්න ඒ දෙයට අපි සතුටු වෙන්න ඕනේ. ඕකේ දැන් ඔය තීරණ ගන්න කතාවේදී තව එකක් තමයි මේ දැන් ඔය ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි ගන්න තීරණ ටික එක දිගට හරියාගෙන ගියොත් තමයි අර අපි අර ඇලියේ පේන සාර්ථකත්වයට ටට්ටක් ගාලා එන්නේ. ඔව්. හරිද? ඒ කියන්නේ අර දැන් ඔයා දන්නවා නම් ඔයා ජීවිතේ මෙතන ඉඳලා මෙච්චර ප්‍රමාණයක් උඩට ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් එතනින් එහාට තමයි ඔයා යන්න බලන්න ඕනේ. මම තාම අතනට ගිහිල්ලා නෑනේ කියලා අපි හිතන්න බැලුවොත් තමයි අපි හැමදාම එකම දෙන රැඳිලා ඉන්නේ. ඔය හරිද? තීරණ ගන්න කතාවේදීත් ඇවිල්ලා දැන් ඕක මෙහෙමද? තීරණ ගන්නදිත් දරා දැන් අපි අර තීරණ අපි දැන් උදේ බල හිටිය පොඩ්කාස්ට් එකක් ඒකෙත් තිබ්බනේ තීරණ ගන්න විදිය කොහොමද කියලා. ඒ කියන්නේ අපි තීරණ ගන්න විදි දෙකක් තියෙන එකක් අපේ ඉමෝෂන්ස් එක්ක තීරණ ගන්නවා. ඒ වෙලේ අනිත් එක අපි දත්තත් එක්ක තීරණ ගන්නවා. අපි ඒක දත්තත් එක්ක තීරණ ගන්නව සමහරක් වෙලාවට වරදින්න විදියක් නැහැ. ඔව්. හරි එහෙම දැන් අපි ඉමෝෂන් එක තීරණ ගත්තී දැන් සාමාන්‍යයෙන් දැන් මගේ ලයිෆ් එකේ වගේ නම් මම අද වෙනකන් ගත්ත තීරණ වල මට කිසිම පසුතැවීමක් නැහැ. අයියෝ මට මේක කරන්න තිබ්බනේ මට අර කරන්න තිබ්බනේ මම ඒ කියන්නේ අර ජීවිතේ ඇරියස් නැහැ. ඇරියස් නැහැ. ඒ කියන්නේ මහා ලොකු සල්ලිකුත් නැහැ මහා ලොකු මේකුත් නැහැ හැබැයි ජීවිතේ ඒකයි දැන් අපි අර ඔය අපිට ඇත්තටම අමතක වෙන දෙයක් තමයි ලද දෙයින් සතුටු වීම කියන දේ අපි හැම වෙලාවෙම අමතක කරනවා. ඔය මේක සැරින් සැරේම එකම දේ සමහරට ඔයගොල්ලෝ කියන වගේ තේරෙයි. හැබැයි ඔය ඒ දේ කියන්නේ මුකුත් නිසා නෙමෙයි මේ අන්න එතන තමයි ඔප් ඉගෙන ගන්න ඕනේ. ඔව්. දවල්ට බත් එක කාලා බඩ පිරුණා නම් ඊළඟට ටක් ගාලා ඩෙසර්ට් කාලා හුස්ම ගන්න අමාරුයි කියන්නේ ඒවා. හරි. විනාඩි 10ක් ඉන්න. ඔව්. අඩුව තරමේ උග්‍රෙන් පල්ලෙහාට බත් කඩ බහින්න දෙන්න. ඕකේ අනිත් පැත්තත් එහෙමනේ දැන් සමහරක් අය ඉන්නවා ඇඟ හදනවා කියලා වෙලා ඩොකා ඉන්නවා දවස් කරා. ඔව්. ඉතලා වීකෙන්ඩ් එකේ අර ලිස්ට් එකක් කරපිට ගන්න කනවා. ඉතින් අර ඕකට තියෙන අර තෘප්තිමත් භාවය කියන එක තමයි ඇත්තටම. මොකද නිසා නෙමෙයි එක මේ ඔය සක්සස් කියන දේ ඇත්තටම උගුලක්ද කියන එක අපිට ඇත්තටම සොලියුෂන් එක විතර ඕගොල්ලන්ට කියන්න බෑ. ඒක ඕගොල්ලෝ තමයි තේරුම් ගන්න කොහොමද ලයිෆ් එකේ හැමදේම බැලන්ස් කරගෙන ඉදිරියට යන්නේ කියන දේ. ඔය ඒ කියන්නේ තමන්ගේ තීරණ යනවා තමන්ගේ ඔපිනියන් ඒ කියන්නේ අපි මගේ ලයිෆ් එකේ මට සක්සස් ද කියලා මට දැන් හිතෙනවා නම් ඒක මගේ තීරණයක්. නෝ. ඉතින් දැන් ඔයා කිව්වා වගේ අර ඇත්තටම මේ සෑම සාර්ථක මිනිස්සු පිටිපස්සෙ බිරිඳ ඉන්න කියලා කිව්වම ඉතින් ඒක ඇත්ත මම දන්නවා. ඒක ඇත්ත නිසා කියන්නේ. ඉතින් ඒ දේ මොකද මෙහෙමයි. කරියර් එකේ අනිත් දේවල් බිල්ඩ් අප් කරගන්න අපිට මෙන්ටර්ස් ඉන්නවා. මම සෑහෙන මට මෙන්ටර්ස් ඉන්නවා හොඳ මෙන්ටර් කෙනෙක් ඉන්නවා මට. මම හොඳට ගයිඩ් කරනවා මේක කරනවා. හැබැයි ඒකත් එක්කම මට පුෂ් කම්පෝනන්ට් එකක් කියලා පිටිපස්සෙන් මට මහා තාලු කරන්න මෙහෙම කරන්න. මේ දේ හොඳයි. මෙහෙම බලන්න. හොඳට මම කරන දේ එන්කරේජ් කරන්න. ඒ හැමදේම හැම පැත්තට මොකද තමන් යන ගමන දන්නේ තමන් විතරයිනේ. ඔව්. ඔව් අන්න ඒක අර ඒ අර වාහන තිබ්බන් නැතත් අර අපි දකින අර චිත්‍රය නැතුව ඔව් ඒක එතකොට ඒ දෙයට අනිත් ඕන එක්කෙනෙක් මං කියන්නේ උදව් කරනවා මිසක් ඒකට වංගු දාන්නවොත් තමයි මොන ගමන වුණත් යන්න අමාරුයි. හරි. ඒක තමන් දන්නවා නම් තමන් මෙතන ඉඳන් මේ තව අවුරුදු 5කින් තමන් මෙතන ඉන්නේ. එතකොට ඒ අවුරුදු 5න් බලන්න මම මෙතනම දින්නේ. ඔව්. එතකොට එතනදී ඒ තමන් ඒ තැනට ඇවිල්ලා නැත්තම් ඇයි මට වැරදුනේ? කොතනද මට වෙනස් වුනේ? එහෙනම් මං මගේ ලයිෆ් ස්ටයිල් එකේ පොඩි චේන්ජ් එකක් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා වැරදුන තැන් ටික මොන තැන් වලද අපි ඉස්සරහට යන්නේ කොහොමද මේ දේවල් කරන්නේ. එතකොට තමයි අපිට පොඩ්ඩ අපි නොදැනුවත්වම අපේ ජීවිතේ අපි සක්සස් ඇත්තටම අචීව් කරගන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ගොඩක් සක්සස් ගැන කතා කරා. එතන අද පැය භාගයක්ම නැතුව ඇති. හැබැයි ඒ උනාට මේ ටොපික් එක පොඩක් අපිට ආයි මේ පොඩක්
පුරුද්දක් ගලා හදාගන්න තමයි අද කතා කරමු සති දෙකක් අපිට අපේ අතේ මිස් වුණා. අපි ඕගොල්ලෝ next week මේ week කියන දේ එකදින continuously ඕගොල්ලෝ අරගෙන යනවා podcast එක නේ මේ සත්තයි අනිවාර්යෙන් අසනීප වෙන්නේ නැහැ බෙහෙත් දීලා හොටු පෙරන්නේ අපි එනවා podcast එක කරන්න අපි මිස් කරන්නේ නැහැ. ඉතින් මේ ඒක නිසා උගලට රැවටෙන්න එපා. ඕගොල්ලෝ ඕගොල්ලෝගේ ගමන විශ්වාස ඒක උගලක් කරගන්න ඔයාගන්න තීරණ සහ ඔයාගේ ඒ කියන්නේ ඔයා හිතන විදිහට තමයි තියෙන්නේ. ඒක උගලක්ද හරකත්වයේද කියලා තේරෙන්නේ. yes ඒක ඔයා තේරුම් ගන්න ඕනේ තමන්ව අමතක කරන්න. ඔයා යන ගමන ඔයා යන්න මොන දේ වුණත් යන ගමන යනවා නම් වැටුණත් නැගිටින්න. ඒක අමතක කරන්න එපා. කොච්චර වැටුණත් හැම වෙලේම නැගිටින්න පුරුදු වෙන්න. මොකද වැටිලා හිටියොත් වැටිලාම තමයි කවුරුත් අත හිත දෙන්නේ නැහැ. තමන් නැගිට්ටොත් තමන්ට. ඒක නිසා make sure that you all don't give up and always stand up and subscribe now. Yes, make sure to subscribe, like or comment whatever you all want to do. Make sure that you all like keep interacting. අපිට එතකොට තව වැඩිපුර points මේ මොනක් points sorry වෙන්න ඕනේ. අපිට එතකොට මේ තව මේ points හම්බ වෙනවා කතා කරන්න ඇත්තටම. comments ගන්න අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ දාන්න අපිට බැන්නත් කමන්නේ හොඳ කිව්වත් කමන්නේ ඕන දෙයක් කම කැමති දෙයක් කියන්න. හැබැයි ඔයගොල්ලන්ට තියෙනවා නම් අපිට suggest කරන්න topics මොනවාරි කතා කරන්න. අපි කතා කරන්න. අපේ opinions තමයි මේ ගේන්නේ. මිනිස්සු ගරහන්නවත් මේවා ගන්නවත් නෙමෙයි but still හැමෝගේම opinion එක matters for us as well. අපිටත් improve වෙන්න පුළුවන් ඔයගොල්ලෝගේ opinions දැනගත්තොත් අපිට තව කතා කරන දේවල් vastly කතා කරන්න පුළුවන්. ඒක නිසා ඊළඟ episode එකත් එක්ක අපි next week එනවා අනිවාර්යයෙන්ම. එහෙනම් thank you. Yeah.